මේ ළමයිනේ. ඔය කෑ ගහන එක පොඩ්ඩක් නවත්තනවලා. චුට්ටා කොහොමද මාටිනෝයි කණ්ඩුලයි ආවේ නැද්ද? චුට්ටා අනේ අම්මා අප්පා මෝට මම චුට්ටා අම්මෝ කවුද? චුට්ටා ඇහෙන්නේ නැද්ද බූරුවා? මං දැන් කී පාරක් කතා කරාද? වනසිංහ මිස් අනේ සමා වෙන්න මිස් මම එළිය දිහා බලාගෙන හිටියේ ඇහුන්නේ. එළිය දිහා බලාගෙන මොන මගුලක් කරනව එළිය දිහා බලාගෙන? හරි ඒ වලින් වැඩක් නෑ. අද මාටිනෝයි කණ්ඩුලයි ආවද? නෑ මිස් අද නම් ආවේ නෑ. ඈ ආවේ නැද්ද? දැන් 7:00මාරක් පහුවෙන වෙලාව. ඉක්මන් කරලා පැනපන්කෝ. හොදටම පරක්කු වෙලා තියෙන්නේ. හරි ඔහොම හිටහන්. මට බයයි බං. අනේ මේ උඹ එහෙනම් හිටපන්. මං යනවා. හරි. ඔහොම හිටහන්කෝ මං පයින්න. අම්මෝ මොකද්ද බොරුවක් කරන්නේ? අම්මේ කොන්දත් කැඩුනොද කොහේ? ආඩෝ සෝරි බං. කකුල ලිස්සුව කියහන්කෝ. යයි තමා. ඔන්න නැගිටහන්. මාටින් කණ්ඩුල ඈ මල කෙලියයි මාටියෝ මෙන්න පින ඇවිල්ලා. පින කවුද යකෝ පින? ඈ හරි ඒ වලින් වැඩක් නෑ. උඹලා දෙන්න මොකද මෙතන කරන්නේ? දැන් පළවෙනි පීරියඩ් එක පටන් ගන්න තියෙන්නේ. අපිද අපි අවස මේ තනකොළ ගලවන්න. ඈ තනකොළ ගලවන්න? ඒ මොකටද? මං උඹලට එහෙම එකක් කිව්වේ නෑනේ. නෑ අපි දෙන්න මෙතනින් යද්දි දැක්ක තනකොළ දිගේ වැවිලා තියෙනවා. ඉතින් කැතයි නේස අපි දෙන්න ගැලුවා. එහෙම නේද මාටින්? ඈ ඔව් සර්. එහෙම තමයි. ඇත්තද? අනේ මන්දා. ඒ වුණාට මට නම් පේන්නේ උඹලා දෙන්න නිකන් වැටිලා වගේ. නෑ පිස්සුද? මේ මහන්සියට පොඩ්ඩක් ඉඳගත්තේ. හරි. ඕම හිතලා වැඩක් කරනවා නම් කොච්චර දෙයක්ද? එහෙනම් දෙන්නත් එක්ක ওই ටික ගලවලා එන්නකෝ. මං යනවා. හරි සර්. මේ යාන්තම් බේරුණා. තාඩින්ගක් ගියා නම් උදේ පාන්දරම ගොටි කන්න තමා වෙන්නේ. ඔව්. දැන් ඉතින් තනකොළ ගලවපන්කෝ. මේ එන්නේ දෙන්නත් එක්ක. මාටින් කණ්ඩුල මොකද මෙච්චර පරක්කෝ? ආනේ වනසිංහ මිස්. කොහේ එන්නද මිස්? අපි දෙන්න මේ තාපේ ළඟ තියෙන තනකොළ ගස් ටික ගලවගෙන හිටියේ. ඒකයි පරක්කුනේ. ඒ මොකටද? ඇයි මිස්? අපි දෙන්න තාපෙන් පයින්න ගිහිල්ලා පිනාට මාට්ටු උනානේ. මොකද්ද බොරුවේ කරේ? ආඩෝ සෝරි බං. මහන්සියට කියුණා කියහන්කෝ. මාටින් ඇත්ත කියනවා. මේ excuse me වනසිංහ මිස්. නේ ප්‍රින්සිපල් සර්. එන්න සර්. මේ මාටින් එහෙනම් ඔය දෙන්න ගිහිල්ලා වාඩි වෙන්නකෝ. ඉතින් ප්‍රින්සිපල් සර් මොකද මේ හදිසියෙම? අනේ බලන්නකෝ වනසිංහ මිස්. මාර වැඩේනේ වෙලා තියෙන්නේ. ඇයි සර්? මොකද වෙලා තියෙන්නේ? නෑ මිස්. මට දැන් ටිකකට කලින් කලාපයෙන් කෝල් එකක් ආවා. එහෙ ඉන්න ලොකු සර් කෙනෙක් මෙහෙනමයි කියන්නේ අපි ඉස්කෝලේ බලන්න. හැබැයිට? ඔව් මිස්. මාත් මේ ඒකට කරන්න පුළුවන් දෙයක් ගැන කතා කරගන්න තමයි මිස්ව හම්බෙන්න ආවේ. ඇත්තටම සර් අපි දැන් මොකද්ද මේකට කරන්නේ? වනසිංහ මිස්ට බැරිද මේ ළමයි ටිකත් එකතු කරගෙන පිළිගැනීමේ උත්සවයක් සංවිධානය කරන්න? කවුද? මේ මුන් ටිකත් එක්ක? ඔව්. අනේ සර් ඊට වඩා හොඳ එහා පැත්තේ වෙලේ ඉන්න හරක් ටික ගෙනල්ලා උත්සවයක් සංවිධානය කරනවා. මුන් ටිකත් එක්ක පුළුවන් ද සර් ඕවා කරන්න? එහෙම කියලා හරියන්නේ නෑනේ වනසිංහ මිස්. මේ වැඩේ කොහොම හරි කරන්න එපයි. මං යනවා මිස්. මිස් පුළුවන් විදියට වැඩේ කරලා තියන්නකෝ. අනේ සර් මේ අහන්නකෝ. සර්. අයියෝ මුන් එක කොහොම වැඩක් කරන්නද මන්දා. මේ ළමයිනේ දැන් ඔක්කොම හරි නේද? අපේ අමුත ළඟම එනවත් ඇති. වනසිංහ මිස්. ඕසුබෝද? මිස් මම මල් මාලේ හැදුවා. හතිලව්වේ මේ මොකක්ද යකෝ මේ කරලා තියෙන්නේ? ආරේ මේ අකා මේකේ එළවලු එල්ලලා. මොකද පොල් නාඹ මේ කරලා තියෙන්නේ? ඇයි මිස් මං ඉතින් හැමතැනම මල් හෙව්වා. ඒත් හම්බුන්නේ නෑනේ.
අන්තිම ඉස්කෝලේ ලොලු පාතියට පැනලා එළෝ ටිකක් කරන් බොහොම අමාරුවෙන් මේක හැදුවේ. ඇයි දැන් ලස්සන නැද්ද? ලස්සන නැද්ද? නෑ පුදුමාකාර ලස්සනක් ඕකේ තියෙන්නේ. අපරාදේ. තමුසෙට ඕකට තා තක්කාලි ගෙඩි දෙකක් විතර එල්ලන්න තිබ්බේ. අන්න ඒක නම් මිස් මටත් හිතුණා. ඉන්නකො මිස් මං හදන් ඉන්නම්. අනේ අම්මේ මේ වගේ මී ගවයෙක්. මේ කණ්ඩුල මෙහෙ එන්නකො පොඩ්ඩක්. ඇයි මිස්? මේ කණ්ඩුල ඔයාට පුළුවන් ද කලාපේ සෑහෙන වෙලාවට ආන් අර අතන තියෙන රචින ටික දාන්න. කො? අර අතන තියෙන ටිකද? අයියෝ ඔක මොකද්ද මිස්? මන් දාන්නම්. දාන්නම් කිව්වට හරියට දානව හොඳේ. මෙතන විකාර කරන්නේ නැතුව. බය වෙන්න එපා මිස්. දාන්නවනේ මේ කණ්ඩුලගෙන. ඕන දෙයකට දක්ෂයනේ. අපෝ මොකට කියනවද? ඉක්මන් කළෝක හයි කරපන්කෝ. දැන් අරයක එනවත් ඇති. ඇත්තටම මොකටද බං ඔය කලාපෙන් එන්නේ? වෙන මොකටද? අපේ ඉස්කෝලේ බලන්න. ඉස්කෝලේ මොනවා බලන්නද? ඔය තියෙන ෂෝක් එකට? යකෝ ඉස්කෝලේ බලන්න එනවයි කිව්වේ හැඩ බලන්න නෙමෙයි. ඉස්කෝලේ තියෙන තත්ත්වය ගැන බලන්න එනවයි කිව්වේ. ඕක ඇටෑරපන් යකෝ. නෑ ඔබ හිටහන්. මං ගහන්නම්. මොකද්ද බං අරුන් දෙන්නට වෙලා තියෙන්නේ? අර බෙරේකට මරාගන්නේ? වැඩක් නෑ කතා කරලා. වනසිංහ මිස් කිව්වනර කලාපේ සෑහෙන වෙලාවට බෙරේකින් ලස්සනට බෙර වාදනයක් ගහන්නේ කියලා. මුන් දෙන්න ඔය ඒකට මරාගන්නේ. කෝ දීහන්කෝ මං ගහන්නම්. නෑ උඹ හිටපන් මං ගහන්නම්. කිව්වම අහලා ඔක දීපන් මෙහාට. දීහන්. උටා. මේ මොකද්ද මේ උනේ? මල මගුලයි. ආන් අර යකා බෙරේ හිර කරගත්ත ඔළුවේ. මේ ළමයිනේ. මේ අහන්න. අම්මා. අම්මේ. යටි බඩත් එක්කම ඇඹරුණා ඒ පාරට නම්. ජොනි මොකද්ද මේ බෙරයක් ඔළුවේ නවාගෙන කරන්නේ? තමුසේ මෙතන ඔළුබක් කොන්නට නවද? ආනේ අම්මේ මේක ගැලවෙන්නේ නෑනේ. ඈ මොකක්? අම්මේ හැබැයි නේන්න මේක එන්නේ නෑනේ. මේ ළමයිනේ මෙහෙ එන්නකො පොඩ්ඩක්. හරි අදින්න. ඔන්න ළමයි බලාගෙන. හරි මිස් බය වෙන්න එපා. බෙරේ කපලා හරි අපි ජොනි වෙලියට ගන්නවා. පිස්සුද බෝරුවා? බෙරේ කැපුවහම බෙරේ විදියට ගන්නේ තමුසේගේ ඔළුවද? ඔන්න ඔය කට වහගෙන බෙරේ එළියට ගන්නවා. ඈ? වනසිංහ මිස්. අම්මේ මේ වනසිංහ මිස් ආන්න කලාපිස එනවා. ඈ? දැම්ම එනවද? අයියෝ. අනේ අම්මපා මේ මිනිසුන්ටත් වෙන වැඩ නැද්ද මන්දා? උදේ පාන්දරම කෙලගෙන එන්නේ. මේ කසුන් මාත් එක්ක එනෝ යන්න. අම්මෝ මේ මොකෙද්ද මේ? මාතිංගමි අනේ තමා විඤ්ඤමි මම මේ ගහේ බැලුම් වගේක් එන්න හිටියේ. කොහෙද? ඉච්චකජම් බිමට වැටුණනේ. අනේ මේ වගේ මෝඩෙක්. ඔයිට වඩා හොඳ බැලුම් ටික අරන් ඔළුවේ ගැට ගහගනි. බූරුවා.